සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවපතේ. ජීවිතය කියලා කියන්නේ කම්පිටිෂන් එකක් තරඟයක් නෙමෙයි. අපි එක එක්කෙනාගේ මාවතේ ගමන් කරන එකයි වෙන්නේ. ඉතින් එක එක පුද්ගලයාගේ තියෙන කැපවීම, උත්සාහය, උනන්දුව මත එක පුද්ගලයෙක් එක ගමනක් යනවා. තව පුද්ගලයෙක් තව ගමනක් යනවා. ඔබයි මමයි අපේ ගමන යනවා. ඉතින් මේ ගමන යනකොට අපිට අනිත් කෙනාව අභිබවලා යන්නට කියලා අපි වෙර දැරුවොත් උත්සාහ කරොත් ඒක අසාර්ථකයි. මොකද ඒකට හේතුව තමයි ඒ පුද්ගලයානේ ඇයිගේ ඔහුගේ ගමන නිසා. ඉතින් හැම වෙලාවෙම අවධානය යොමු වෙන්නට ඕනේ අනිත් පුද්ගලයාගේ තියෙන සාර්ථකත්වයයි ඒක ඒ සඳහා ඇති කරගන්න ඊර්ෂ්‍යාවන්තකමයි ඒ දේවල් නෙමෙයි මම අවධානය යොමු කරන්නට ඕනේ මගේම තියෙන ස්වභාවයට අනුව මම කොහොමද මගේ ආත්මීක ගමන යන්නේ මගේ අධ්‍යාත්මික ගමන යන්නේ දවසින් දවස මම කොහොමද මේ අත්දැකීම දෙවියන් තුල ගැඹුරු කරගන්නේ එහෙම ඒ අත්දැකීම ගැඹුරු කරගෙන හරි ලස්සනට මේ මාවතේ යන්නට පුළුවන් නම් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ අපිට මේ ජීවිතය සුන්දර කරගන්නට අපේ ජීවිතයට තවත් අර්ථාන්විත භාවය කියන දේ එකතු කරගන්නට ඒ අපිට ලොකු රුකුලක් වෙනවා. එහෙමනම් let us stop competing with one another. Let us be our own self and be in our own journey. Let the others go on their journey. සුබ දවසක් වේවා. ආමෙන්.